ඔයත් ෆෝන් එක රැයට චාර්ජ් එකට ගහලා නිදාගන්න කෙනෙක්. ඉතින් ඔන්න ගොඩක් අය කියනවා ෆෝන් එක ඕවර්නයිට් චාර්ජ් කරලා බැටරි එක ඩැමේජ් කරගන්න එපා කියලා. ඉතින් ෆෝන් එකේ බැටරි එක එක්ස්ප්ලෝඩ් වෙන්න උනත් පුළුවන්. නැත්නම් බැටරිය පුපුරන්න ගිනි ගන්න උනත් පුළුවන් කියලා කියනවා. ඉතින් මේක ඇත්තක්ද? නැත්නම් මේක තවත් ටෙක්නික් එකක්ද කියලා අපි බලමු. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ෆෝන් එකේ බැටරි එක ඇතුලේ ඇත්තටම මේ charge කරනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේම videos දාපුවාම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ ෆෝන් එක charge කරනකොට overnight charge කරන එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් අපේ ස්මාර්ට්ෆෝන් වල සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ලිතියම් අයන් බැටරි ටෙක්නොලොජි එක. ඉතින් අද තියෙන මොඩර්න් ස්මාර්ට්ෆෝන් වල ඉතින් ගොඩක් දුරට charging control system එකක් එනවා. ඉතින් ඒක නිසා ඔයාගේ බැටරි එක සම්පූර්ණයෙන්ම 100% charge වුණාට පස්සේ ඔයාගේ capacity එකටම සම්පූර්ණයෙන්ම මේක overnight charge වෙන්නේ නැහැ. ඉතින් ඒක control කරගන්න. ඉතින් ෆෝන් එකේ power management එකෙන් ඔයාගේ charging process එක control කරන නිසා සාමාන්‍යයෙන් ඔයාට overnight charge එකක් කරන එක දැන් තියෙන අලුත් ෆෝන්ස් වල නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ඔන්න කලින් තිබුණා නම් මතයක් මේක charge කරන එක ෆෝන් එකේ බැටරි උනත් පුපුරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න මේ මිත් එක අයින් කරගන්න පුළුවන් ඔයාට. ඉතින් අලුත් ෆෝන්ස් වල මේක සම්පූර්ණයෙන්ම control වෙනවා. ඉතින් ඒ කියන්නේ modern phones වල ඒ කියන්නේ අලුතෙන් එන ගොඩක් දුරට ෆෝන්ස් වල දැන් මේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි එන්නේ. ඉතින් එහෙමනම් කොහොමද මේ බැටරි පුපුරනවා කියන්නේ? ඉතින් ඒ කියන්නේ බැටරි සවුත් වෙනවා, බැටරියේ ලයිෆ් ස්පෑන් එක අඩු වෙනවා. ඉතින් ඒකත් වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මේ ඕවර්නයිට් charge ගන්නකොට ඔයා කරන වැරදි කිහිපයක් නිසා. ඉතින් අපි බලමු මොනවද මේ වගේ දේවල් ඔයා කරන්න ඕනේ නැති දේවල්. ඉතින් ඔයාගේ බැටරියේ ලයිෆ් ස්පෑන් එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඕවර්නයිට් charge ගන්න එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒත් ඔයා කරන වැරදි නිසා මේකේ ලයිෆ් ස්පෑන් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔන්න ඊළඟ කොටසෙන් මේකේ මම ඉස්සරහට කතා කරනවා. ඉතින් කොහොමද මේ බැටරි ලයිෆ් ස්පෑන් එක අඩු වෙන්නේ කියලා. ඉතින් ඔයාට සමහර දවස්වල හෙල්ත් එක සමහර විට ඔයාගේ ටික කාලයක් යනකොට මේ ඕවර්නයිට් charge ගන්න නිසා හෙල්ත් එක අඩු වුණා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් බැටරි එකේ ගොඩක් දුරට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි බැටරි එකේ හීට් එක කන්ට්‍රෝල් වෙන්නේ නැති එක. ඉතින් ඔයා ඔන්න උදාහරණයක් විදිහට ඔයා කොට්ටේ යට හරි කොහේ හරි ඇඳ ගාව තියෙන මොකක් හරි මේක යට charge එකට ගහලා තියෙනවා නම් ඔන්න ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ හීට් එකට බලපාන්න පුළුවන්. ඉතින් මේ හීට් එක අනිවාර්යෙන් ඔයාගේ බැටරි එකේ ලයිෆ් ස්පෑන් එකට බලපානවා. ඉතින් ඒ වගේම තමයි ඔයා ඔය වෙළඳපොලේ තියෙන අඩුවට තියෙන කම්පැටිබල් නිකන් charger එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට. ඉතින් ඔන්න අඩුවට ගත්ත chargers ඒවට ඔයා ප්ලග් කරලා ඔයා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අන්න ඒකත් ඔයාගේ ෆෝන් එකේ ලයිෆ් ස්පෑන් එක අඩු කරන්න තියෙන ප්‍රධාන සාධකයක්. ඉතින් අනිත් එක තමයි ඔයා ගේම් ගහන ගමන් බැටරිය පාවිච්චි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා charge එකට ගහගෙන ගේම් ගහනවා. ඉතින් අන්න බැටරි එකේ හීට් එක ගොඩක් වෙනවා වැඩි වෙනවා. ඔයාගේ බැටරි එකේ ලයිෆ් ස්පෑන් එක අඩු වෙනවා. ඉතින් තව දෙයක් තමයි ඔන්න ඔයා ඩිරෙක්ට් සන්ලයිට් එක ඔයාගේ ෆෝන් එකට මේ කෙලින්ම ඉරේ ආලෝකය සම්පූර්ණයෙන්ම වැටෙන තැනක තියලා charge ගහනවා නම් ඔන්න ඒත් ෆෝන් එක රත් වෙනවා. ඉතින් බැටරි එකේ හීට් එක අඩු වෙන්නේ නැහැ. ඔන්න බැටරි එකේ ලයිෆ් ස්පෑන් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ ටෙම්පරේචර් එක වැඩි වුණාම බැටරි කැපැසිටි එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ගොඩක් දුරට ඔයාලගේ ෆෝන් වල මේ බැටරි එකේ ලයිෆ් ස්පෑන් එක අඩු වෙන්න ප්‍රධානම හේතු කිහිපයක්. ඉතින් මතක තියාගන්න පරණ ෆෝන් නෙමෙයි අලුත් ෆෝන් වල ඕවර්නයිට් charge කෙවුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක කන්ට්‍රෝල් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට තවත් තියෙන කොමන් ප්‍රශ්නයක් තමයි බැටරි මැනේජ්මන්ට් එකේ සිස්ටම් එකේ charge වෙන එක කොහොමද මේකේ හරියටම මැක්සිමයිස් කරගෙන ඔයාගේ ඕවර්නයිට් charge එක ගහගන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට ඔයාගේ modern phones වල ඔයාට පුළුවන් මේකේ සාමාන්‍ය settings වලට ගියපුවාම battery life span එක ඔයාට වැඩි කරගන්න overnight charging ගන්න option එක ඔයාට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මොන හරි system එකෙන් ඔයා කොහොම හරි overnight charge එකක් ගහනවා නම් ඉතින් ඔයාට හැම වෙලේම battery එක 0 කරගන්න එපා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ modern phone එකක් වෙන්න පුළුවන් නැත්නම් මොනක් හරි ටිකක් පරණ phone එකක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක බැටරිය 0 වෙනකන් ඉඳලා charge ගහන්න එපා. ඉතින් ඒක ඔයාගේ බැටරි එකේ life span එක අඩු වෙන්න තියෙන ප්‍රධාන කාරණාවක්. ඉතින් පුළුවන් නම් ඔයාට 120ත් 80ත් අතර මේක maintain කරගෙන යන්න ඔන්න ඔයාගේ බැටරියේ life span එක ගොඩක් හොඳට තියාගන්න පුළුවන්. ඉතින් 120ක් වගේ වෙනකොට ගොඩක් දුරට charge එකට ගහනවා නම් life span එක
හොඳටම තියාගන්න පුළුවන්. ඉතින් ගොඩක් යූස් කරන්න පුළුවන්. ඉතින් මොකද මම ඕන තරම් පාවිච්චි කරලා තියෙනවා ඕන එක එක ෆෝන්ස් වර්ග. ඉතින් මම අනිවාර්යෙන් නයිට් එකේ තමයි චාර්ජර් ගන්න. හැබැයි මම මේ විදිහට 120ක් වගේ වෙනකොට මම ෆුල් චාර්ජ් එකට කොහොමද දාන්නේ. මම ගොඩක් දුරට 0 කරගන්නෙම නෑ ෆෝන් එක. ඉතින් 20 වගේ වෙනකොට මම කොහොමත්ම අනිවාර්යෙන් චාර්ජ් කරනවා. ඉතින් මම අවුරුදු 4ක් 5කට වඩා බැටරිය පාවිච්චි කරලා තියෙනවා හැම ෆෝන් එකකම. ඉතින් ඊට කලින් නම් උගේ සවුත් වෙලා නැහැ ඇත්තටම ෆුල් නයිට් චාර්ජ් උත් ගහලා. ඉතින් ෆෝන් එක කලින් කිව්වා වගේම ඔයාට හීට් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් හීට් වෙන්නේ නැති විදියට ෆෝන් එක පාවිච්චි කරන්න බලන්න. ඉතින් කියන්නේ අර මම උඩ කියපු සාධක ටික ඔයා අනිවාර්යෙන් කරන්න එපා. ඉතින් උදාහරණයක් විදිහට මම කලින් කිව්වා වගේම ඉතින් ඔයා කොට්ටේ යටින් වගේ තියලා නම් චාර්ජර් ගහන්නේ නැත්නම් ඒ වගේ තැන්වල තියලා චාර්ජර් ගහන්න පුළුවන් තරම් හොඳට එළියෙන් තියලා චාර්ජර් ගහන්න. ඒතකොට ෆෝන් එකේ හීට් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ බැටරි එක හොඳට තියාගන්න නම් අනිවාර්යෙන් ඔයාලට මම කලින් කිව්වා වගේම ඔරිජිනල් කේබල් ඔරිජිනල් චාර්ජර් යූස් කරන්න. ඉතින් මොකද ෆෝන් එකේ ඩිසයින් එකට ආපු චාර්ජර් එකම යූස් කරොත් ඔයාට ඔන්න ඔයාගේ ෆෝන් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. මොකද චීප් චාර්ජර්ස් වල නැත්නම් ඒ කියන්නේ වෙළඳ පොලේ අඩු මිලට ගන්න වගේ චයිනීස් ඔය චාර්ජර්ස් වල කරන්ට් එකේ නැත්නම් වෝල්ටේජ් කන්ට්‍රෝල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඩැමේජ් කේබල් පාවිච්චි කරන්න එපා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් අය ওই චාර්ජරේ ඉස්සරහා පොඩ්ඩක් කැඩිලා වගේ තියෙනවා. නැත්නම් මේ වයර් ටික පේන්න තියෙනවා. හැබැයි චාර්ජ් වෙන හින්දා ගහනවා. අන්න ඒ වගේ කේබල්ස් පාවිච්චි කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් ඒතරවත් වෝල්ටේජ් වල ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි චාර්ජින් කරන වෙලාවේ ගේමින්ග්ස් ගහන කෙනෙක් නම් ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න එක චාර්ජ් එකට ගහගෙන ගේම් ගහන්න යන්න එපා. ඉතින් ෆෝන් එක ඉක්මනටම බැටරිය සවුත් වෙලා යනවා. ඉතින් ෆාස්ට් චාර්ජින් තියෙනවා නම් ඒව ගැන බය වෙන්න එපා. ඉතින් ෆාස්ට් චාර්ජින් තියෙන්නේ ඔයා සේෆ් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක ඩිසයින් කරලා ඉන්නේ. ඉතින් හැබැයි මේකෙත් ඔයාට අර මම කිව්වා වගේම හීට් එක කන්ට්‍රෝල් වෙන විදිහට ෆාස්ට් චාර්ජින් තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ ඔයා පුළුවන් තරම් ෆෝන් එක ගොඩක් කව වෙන්නේ නැති වෙන්න තියාගෙන චාර්ජ් එකේ තියන්න. ඉතින් ඔන්න ෆයිනල් කන්ක්ලූෂන් එකට ආවට පස්සේ ඔයාට ෆෝන් එක ඕවර්නයිට් චාර්ජ් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඩේන්ජරස් විදිහට සලකන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක කන්ට්‍රෝල් වෙනවා අනිවාර්යෙන්. ඉතින් අද තියෙන ස්මාර්ට්ෆෝන් වල ඒකේ සේෆ්ටි ෆීචර්ස් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඔයාට ඒක බලා ගන්නත් පුළුවන් බැටරි සෙටින්ග්ස් වලට වගේ ගියපුවාම. ඉතින් උදාහරණයක් විදිහට මුලින් කිව්ව ටිකම ඔයාට නැවතත් මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා අනිවාර්යෙන් හීට් කන්ට්‍රෝල් කරගන්න හොඳ ක්වොලිටි චාර්ජර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම බැටරි එක කම්ප්ලීට්ලි එම්ප්ටි වෙනකන් තියාගන්න එපා. ඉතින් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මේ විදිහට කරොත් ඔන්න ඔයාට ඔයාගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් ස්පෑන් එක වැඩියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටෙක් සම්බන්ධ වීඩියෝස් බලන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන් ඔයා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තව කෙනෙක්ට බලන්නත් share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් subscribe කරලා අපිව තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.